මම මේ කියන්නේ මේ ඊයේ පෙරේද වෙච්ච සිදුවීම. මිරකල් මෑන් පවර් එකකින් කට්ටියක් ආව ගෑල්නමයි 9 දිනක්. හැබැයි ගොඩාක් කල් ගිහිල්ලා බොහොම අමාරුවෙන් මේ යුද්ධෙත් ඉවර වුණාට පස්සේ ඔන්න ඊශ්‍රායලයට පය තිබ්බා. පය තියලා සතියක්වත් අඩුම ගානේ ඉතින් රාජකාරී කරේ නැහැ. ඉතින් ආපු එක ගෑන් ළමෙක් මේ වෙනකොටත් මිසින් කියන්නේ පැනලා ගිහිල්ලා. කාගෙත් එක්ක ගියාද මොනවට ගියාද කියලා දන්නේ නැහැ. අනිත් කට්ටිය ඔක්කොම වැඩ කරනවා නමුත් මෙයා පැනලා ගිහිල්ලා. එයා ලෙක්කන් ආවේ ක්ලීනින් වලට. ක්ලීනින් වලට ආයෙ අඩු ගානේ කාටවත් දැනුම් දෙන්නෙත් නැතුව මේව අතුරුදාන්නලා තියෙනවා. ඉතින් වැඩක් නැහැ. ඒ ළමයාගෙත් දැන් මේ වැඩක් වෙන්නේ නැහැ ගියා කියලා. එයාට දැන් අනිවාර්යෙන් මේ මොනවද රණවේ ගන්නවා. ආයි ජීවිතේට මේ රටේ වීසා එකට ඇප්ලයි කරන්න බෑ. ඊට පස්සේ ජොබ් එකක් හම්බ වෙන්නේ නැහැ. රිෆියුජි ඉන්න ගියත් ඉමිග්‍රේෂන් එකට දැනුම් දීමක් අනිවාර්යෙන් කරලා රිෆියුජි ඉමිග්‍රේෂන් එකෙන් හරි අල්ලලා ලංකාවට පටවන්න තමයි මේ දැන් ඒ කට්ටිය මේ කටයුතු කරන්නේ. මොකද දැන් මේව කරනකොට මොකද්ද වෙන්නේ? අලුතෙන් එන්න ඉන්න අයට තියෙන රැකියා සම්පූර්ණ නැති වෙනවා. කම්පැනි වලින් කවුද දෙන්නේ ඊට පස්සේ ජොබ් කෝට දෙනවද? නෑ ජොබ් කෝට දෙන්නේ නෑ. පුළා ආවේ රැකියා සාධාරණ හේතුවක් පිට එළියට ගියා නම් කමක් නෑ. අදාළ රැකියාව දෙන්න නැතුව වෙනත් රැකියාව දීලා මරාගෙන කන්න හදනවා නම් සාධාරණයි. යන්න ගියාට එහෙම යන එක සාධාරණයි. එහෙම නැත්තම් ඉන්න හිටින තැන හරියට ප්‍රශ්න නැත්තම් මේ ඉඳි තැනක් දෙන්නේ නැතුව රැකියාවක් දෙන්නේ නැතුව එහෙම තියන් ඉන්නව නම් ඒක සාධාරණයි. මේ හැමදේම දීලා රැකියාවක් දීලා හැමදේම දීලා අඩුම ගානේ සතියක්වත් වැඩ නොකර ඕම යනවා කියන්නේ හිතා ගන්න පුළුවන් මොකක්ද මොන වගේ හේතුවක් උඩ යන්න ගියාද කියලා. මට එන ආරංචි ඇටිලා නම් කාමරේට ඒ දවස් දෙක තුනකට මම දන්නේ නැහැ. ඉතින් කියන්න බෑ මොකක්ද ඇත්තම හේතුව කියන එක. අලුතෙන් එන අයට මම කියන්නේ මචල්ලා උඹලා දැන් එනවනම් ඉදිරියට එන්න ඉන්නේ නැහැ. මම දන්නේ නැහැ මේකත් එක්ක තවත් ඉතින් ඉස්සරහට ඔය ජොබ් කෝට එකට එන්න ඉන්න අයට ඕඩරේ ලැබෙයිද කියලා. මොකද මේ එක ගොන් හරක් එක මෝඩේ කරන වැඩක් නිසා ඊට පස්සේ පිටිපස්සෙන් ඉන්න හැම එකාගේම ජොබ් ටික තමයි කැන්සල් වෙන්නේ. මම දන්නේ නැද්ද ඉස්සරහට එන්න ඉන්නේ උණු ගණීද නැද්ද කියන එකවත් මට ෂුවර් කරලා කියන්න බෑ. මේ කරපු අසික්කිත වැඩ නිසා. මොකද කම්පැනි පැදීමක් නැහැ දැන් තව දුරටත් ලංකාවෙන් එන අය ගැන. ඉතින් මට මේ ගානුණාගේ ෆොටෝ හම්බෙලා තියෙනවා, පාස්පෝර්ට් ෆොටෝ හම්බෙලා තියෙනවා. මම මේවා දාන්නේ නැහැ. මේවා දාලා වුණා ඉන්න තැන හොයාගෙන පොලිසියට බාර දීලා යවන්න පුළුවන්. මම මේව කරන්නේ නැහැ. මම මේ නංගිට කියන්නේ ඔයා නංගි මම මේ වීඩියෝ එක බලනවා නම් කරුණාකරේ કોઈ ජොබ් එකට යන්න නැත්නම් මේ මිනිස්සුන්ට දැනුම් දීමක් කරන්න මොකද්ද ඔයාගේ හේතුව කියලා. මොකද ඔයා කරන වැඩෙන් ඔයාට වගේ ඔයාට ප්‍රශ්නයක් නැති වුණාට ඔයාගෙන් පස්සේ එන්න ඉන්න අනිත් මිනිස්සුන්ට ඔයාගේ බඩේ පාර ගැව්වේ. අන්න එයාගේ ජොබ් තමයි ඔය නැති කරේ. එහෙම කරන්න එපා. ඒක නිසා මේ මම දන්නේ නැහැ එන්නේ නේ වුණොත් මම කියන්නේ උඹලා ආව නම් අඩුම ගානේ මාසයක්වත් බලපන්. එතනින් ජොබ් එක දෙන්නේ නැත්නම් උඹට සාධාරණ හේතු තියෙනවා නම් පැමිණිල්ලක් දාලා උඹලාගේ උඹලගේ වීසා එකට ප්‍රශ්නයක් නොවන විදියට රණවේ එකක් වද්දා ගන්න නැති විදියට එළියට යන්න වැඩ කටයුතු කරගන්න. අදීසි වෙලා මෝඩල කරලා මේ වගේ එන්නේ ඉන්නේ උන්ට ජොබ් නැති කරන්න එපා. ජය වේවා.